ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අපේ ශරීරයේ ගොඩනැගිලා තියෙන මූලිකම ඒකකයක් වෙන සත්ව පටක ගැනයි. මිනිස් සිරුර කියන්නේ හරිම සංකීර්ණ ව්‍යුහයක්. හිතන්නකෝ හරියට පුංචි පුංචි කොටස් ගොඩක් එකතු කරලා හරිම සියුම්ම නිර්මාණය කරපු යන්ත්‍රයක් වගේ. මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ විවිධාකාරයේ කුඩා කොටස් විශාල ප්‍රමාණයක් එකතු වෙලා. ඇත්තටම පුදුම හිතන කාරණයක් තමයි මේ සංකීර්ණ දේහය එකිනෙකට වෙනස් විශේෂිත කාර්යයන් සඳහාම හැඩගැහුණු සෛල වර්ග 210කින් විතර සමන්විත වෙන එක. අන්න ඒ විස්මිත විවිධත්වය තමයි අපේ ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් වලට පදනම වෙන්නේ. ඉතින් මේ සෛල තනියම නෙවෙයි වැඩ කරන්නේ. ඒවා කණ්ඩායම් විදියට එකතු වෙනවා. එකම තැනකින් හැදිච්ච ඒවදෙම එකම වැඩක් කරන්න විශේෂයෙන් හැඩගැහිච්ච සෛල ගොඩක් එකතු වුණාම අන්න ඒකද තමයි අපි කියන්නේ පටකයක් කියලා. හොඳයි. සත්ව දේහයක තියෙන මේ පටක ඒවායේ හැඩය සහ කාර්ය අනුව ප්‍රධාන වර්ග 4කට බෙදන්න පුළුවන්. ඒ තමයි අපිච්ඡද, සම්බන්ධක, පේශී සහ ස්නායු පටක. අපි එහෙනම් මේ කින එක ගැන හොයලා බලමු. අපි මුලින්ම කතා කරමු අපිච්ඡද පටකය ගැන. සරලම කිව්වොත් මේක තමයි අපේ ශරීරයේ ආවරණය. මේක තියන්නේ අපේ සමේ උඩින්ම විතරක් නෙවෙයි. අපේ ඇඟ ඇතුලේ තියෙන අවයව, කුහර මේ හැම දෙයකම ඇතුළු පැත්ත ආවරණය කරගෙනත් මේ පටකය තිනවා. ඒ කියන්නේ ඇතුලෙනුත් ආරක්ෂිත තට්ටුවක් හදනවා. හරියට අපේ ඇඟ වටේට ඔතපු ආරක්ෂිත රැපින් පේපර් එකක් වගේ තමයි. ප්‍රධානම දේ තමයි ආරක්ෂාව දෙන එකයි ආවරණය කරන එකයි. හරි. ඊළඟට අපි බලමු සම්බන්ධක පටකය. නවෙම තේරෙනව නේද? මේකේ ප්‍රධානම වැඩේ තමයි ඇඟේ එක එක කොටස් එකට සම්බන්ධ කරන එක. අල්ලලා තියෙන එක. මේ සම්බන්ධක පටක අපේ ඇඟේ හැම තැනම වගේ තියෙනවා. හිතන්නකෝ. අස්ථි, කාටිලේජ්, අපේ ලේ, මේදය මේ වගේ එකිනෙකට හුඟක් වෙනස් දේවල් පවා අයිති වෙන්නේ මේ සම්බන්ධක පටක කියන කාණ්ඩයට තමයි. ඒ කියන්නේ මේක හරියට අපේ ශරීරයේ පලංචිය වගේ නැත්තම් හැමදේම අලවලා තියෙන ගම් එක වගේ. මේකෙන් තමයි මුළු ඇඟම එකට තියලා ඒකට ශක්තිමත් ව්‍යුහයක් සහ ආධාරකයක් දෙන්නේ. හොඳයි ඊළඟට තියන්නේ පේශි පටකය. අපි කරන හැම චලනයකටම පොඩිම දේ ඉඳන් ලොකුම දේ දක්වා වග කියන්න ඕනේ මෙන්න මේ පටකය තමයි. පේශි පටකවලට පුදුම හැකියාවක් තියෙනවා. ඒ තමයි සංකෝචනය වෙන්න, ඒ කියන්නේ හැකිලෙන්න පුරුවන්කම. මෙහෙම හැකිලෙනකොට ඇතිවෙන බලයෙන් තමයි අපිව චලනය කරවන්නේ. ප්‍රධාන වශයෙන් අස්ථි, සිනිදු සහ හෘත් පේශි කියවා වර්ග 3ක් තියෙනවා. ඉතින් මතක තියාගන්න පේශි පටකයේ ප්‍රධානම රාජකාරිය තමයි හැකිලිල චලනීය ඇති කරන එක. අපි ඇවිදින එක, අපේ හදවත ගැහෙන එක, හුස්ම ගන්න එක මේ හැම දෙයකටම පේශි පටකය නැතුවම බෑ. හරි අපි දැන් ආවා අපේ අන්තිම සහ සමහර විට සංකීර්ණම පටකයට. ඒ තමයි ස්නායු පටකය. නැත්නම් අපේ ශරීරයේ sannivedana ජාලය කියලා කියන්නත් පුළුවන්. මේවා ප්‍රධාන ගාමම තියෙන්නේ අපේ මුලේ, සුෂුම්නාවේ, ඒ වගේම ඇඟ පුරාම පැතිරිලා තියෙන ස්නායුවල. ඇත්තටම අපේ ශරීරයේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය තමයි මේ. මේ පටකයේ වැඩේ තමයි ඇඟේ හැම ක්‍රියාකාරකමක්ම සම්බන්ධීකරණය කරන්න ඕන පණිවිඩ එක තැනකින් තව තැනකට ගෙනියන එක. හරියට අපේ ඇඟේම ඉන්ටර්නෙට් එක වගේ. තොරතුරු හරිම වේගෙන් යහට මෙහාට යවනවා. හරි. අපි දැන් මේ කතා කරපු හැමදේම පොඩ්ඩක් එකතු කරලා බලමුකෝ. මේ අපි කතා කරපු ප්‍රධාන පටක වර්ග 4 කවදාවත් තනියම වැඩ කරන්නේ නැහැ. හරියට හොඳ ටීම් එකක් වගේ. මේ හැමෝම එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරලා තමයි අවයව හැදෙන්නේ, පද්ධති හැදෙන්නේ, අන්තිමට සම්පූර්ණ නිරෝගී ජීවියෙක් නිර්මාණය වෙන්නේ. ඒක ඇත්තටම හරිම පුදුමසාගත ක්‍රියාවලියක්. ඉතින් 11 වසරේ ඉගෙන ගන්න ඔයාලා සත්ව පටක පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි හිතනවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ ටීචර් තුෂාරි channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.